සුබ දවසක් යාළුවනේ ඔයාලා හැමෝටම අද මම හදන්න යන්නේ වම්බටු මෝජුවක්. අපි බලමු කොහොමද සාදාගන්නේ කියලා. ඉස්සෙල්ලාම පිරිසිදු කරගෙන කපාගත්තු වම්බටු වලට කෑලි දිගට කපාගෙන ඔයාලා කැමති ආකාරයට කපා ගන්නකො. ඒකට ලුණු කුඩු කහ කුඩු චුට්ටක් දාලා ඒක තවර ගන්න. ලුණු කුඩුයි කහ කුඩුයි තවර ගන්න. ඊට පස්සේ තමයි අපි මේක බදින්න යන්නේ. මේ තියෙන්නේ මම දැන් ලිප ඔන් කරලා ඉවරලා තාච්චිය ලිපේ තියලා ඒකට තෙල් දාලා රත් වෙන්න තියලා තියෙන්නේ. අපි දැන් මේ වම්බටු ටික හොඳට බැද ගන්න යන්නේ. මම දැන් වම්බටු ටික තාච්චියට දාලා ඉවරලා බැද ගන්නවා. මේ තියෙන්නේ බැදලා ඉවරයි. දැන් මම ලිපෙන් බාන්න යන්නේ. ඔයාලා කැමති විදියකට බැදගන්න මට නම් මේක ඇති කියලා හිතෙනවා මේ ගානට. මම දැන් මේක ලිපෙන් අයින් කරගන්නවා. දැන් බලමුකෝ ඊට පස්සේ කොටස. රට ලූණු ඉන්ව කපාගෙන කෑලි මිරිස් හැන්දක් සුදු ලූණු අමින්ගිරි ටිකක් රම්ප කරපිංචා. වෙනම අපිට ආයේ වමනා වෙනවා සීනි සුවල්පයක් ලුණු අබ කුඩු කරගත්තුව ටිකක් ගන්න ඕන. ඊට පස්සේ විනාකිරි සුවල්පයක්. විනාකිරි හැඳි දෙකක් වගේ මේ තියෙන්නේ හාල් මැස්ස මම වෙනම බැදලා ගත්තා. වෙනම අවුමිරිස් ටිකකුත් මම බැදලා ගත්තා වේලාසනම. තෙල් හැඳි දෙකක් අවශ්‍ය වෙනවා මේක ටෙම්පරාදුවට. ඊට පස්සේ ඇතිලියක් ලිපේ තියලා ඉවර වෙලා ඔයාලා ඒකට තෙල් හැඳි දෙකක් විතර දාගන්න. ගොඩාක් දාගන්න එපා. දැන් අරකෙත් වම්බටු බැදපු තෙලුත් තියෙනවනේ ඒකේ. මේකට සුදු ලුණු අමුඉඟුරු ටික බැදෙන්න අරින්න ටිකක්. ඊට පස්සේ බැදීගෙන එද්දී ඒකටම අපි රම්ප කරපිංචා ටිකත් පොඩ්ඩක් එහා මෙහා කරලා බැද ගන්න. ඒ ටික බැදීගෙන එද්දී රට ලුණු ටිකත් අපි දැන් කලවම් කරගන්න ඕන. ඒ ටිකත් දැන් කලවම් කරලා පොඩ්ඩක් විනාඩි දෙකක් විතර එහා මෙහා කරකව ගන්න. යාන්තම් ටිකක් බැදෙන ලිප අඩු ගින්දරේ තියාගත්තර කමන්නේ මේකට හොගාලා ගින්දර දාගන්න එපා. පොඩ්ඩක් බැදෙන්න අරින්න. ඔයාලට තේරෙනවනේ මේක ඇති කියලා. මේක දැන් මේ බැදිලා තියෙන විනාඩි 3කට 4කට පස්සේ මේකතු කරගන්නේ කෑලි මිරිස් ටික. ඒකත් පොඩ්ඩක් විනාඩියක් විතර යාන්තම් මද ගින්දරේනේ තියෙන්නේ ලිප. ඒ නිසා චුට්ටක් එහා මෙහා කරලා ඒකත් බැදෙන්න අරින්න. ඊට පස්සේ අපි ඒක බැදීගෙන එද්දී හිමීට වටයක් දෙකක් කරකව ගන්න. ඉතින් ඔයාලට කැමති විදියට බැද ගන්න. ඊට පස්සේ අර බැදගත්තු අමු මිරිස් ටිකයි හාල් මැස්සු ටිකයි දැන් ඒකත් එකතු කරලා පොඩ්ඩක් වටයක් කරකව ගන්න. කෑලි මිරිස් ටික එකතු වෙනකම් මේකට. ඊට පස්සේ මම එකතු කරගන්නවා විනාකිරි වලට අබ කුඩු ටිකයි සීනි ලුණු කුඩු චුට්ටයි. ඒකත් මේකටම දාලා ඉවර වෙලා කලවම් කරන්න. එතකොට ලුණු ඇඹුල් හොඳට අල්ල ගන්නවා ඒකට. ඒ විදියට චූට්ටක් උතුරවන්න දෙන්නකො. ඊට පස්සේ අපි වම්බටු ටික බැදගත්තු වම්බටු ටික මේකට ඔයාලා කැමති නම් තෙල් චුට්ටක් අයින් කර මේ මිරිකලා චුට්ටක් අයින් කරන්න සර්වියට් පේපරකින් වගේ තවලා අයින් කරගන්න. ඊට පස්සේ මේ ටික සේරම හොඳට කලවම් කරන්න. මේක සතියක් දෙක ඔයාලට කල් තියාගන්න පුළුවන්. මේ තියෙන්නේ අවසාන මගේ වම්බටු මෝජි එක අවසානයි හදලා. මේ වගේ වීඩියෝ බලන්න සානියන් රෙසිපීස් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.